තමයි 250කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය හදාරනවා. මේ ගමය ඊටම අර ග්‍රාමීය ප්‍රදේශයක්. ගොඩක් ආර්ථික වශයෙන් ශක්තිමත් පිරිස අඩුයි. ආසලේ ජල ප්‍රශ්න විසඳගන්නේ මේ කිට්ටුව කියන වඩාට ඒ වගාවලට ජල සම්පන්න ස්ථානයක් තියෙනවා. ඒකට අපේ ඉස්කෝලේ බටයක් යොමු කරලා තමයි අපි දැන්ට වතුර ලබා ගන්නෙ. නමුත් මේක ස්ථිරසාරසීමක් නෙවෙයි. තමන්ගේ වගාවන් සඳහා ජල ලබා ගන්නකොට අපේ බට් ලයින් අයින් කරනවා. නැත්නම් අපිට එහෙම අවස්ථා දවස් දෙකම වතුර අවස්ථා තියෙනවා. වැසිකිලි කැසි අසුගත්තා තාම ජලය අවශ්‍යමයිනේ. නමුත් ඒ ගැටලුවට ප්‍රායෝගිකව හොඳ වෙනවා. වතුර බෝතල් වලින් තමයි අපි වතුර පාසලට läගෙන එන්නේ. මේ වතුර ටිකත් අපිට ප්‍රමාණවත්ව අපගේ ආහාරයෙන් කෑමෙන් පස්සේදී වතුර බීලා අද හොදන්නද අපිට මේ වතුර ටික ප්‍රමාණවත් නැහැ. ඒ වගේම මේ ගමට නියං කාල තත්ත්වය උදා වෙනකොට අපිට පාසලේ වතුර වතුර ප්‍රමාණයක් නැහැ. ටොයිලට් යනවත් වතුර නැතින අවස්ථා තියෙනවා. ඉතින් මම හිතන්නේ කට්ටියකින් අපිට ජල සැපයීම ලබා දෙන්න කියලා. මේ ජල ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය දක්වුවේ නිදා පදනම. අපේ පාසලට වැඩ අවසන් කර තිබෙන මෙම ජල ව්‍යාපෘතිය ඔබට පැවරීම අද දිනේ සිදු කරනවා. وَلَقَدْ خَلَقْنَا الْإِنسَانَ مِنْ سُلَالَةٍ مِنْ طِينٍ. තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සියලු දෙනාම নমස්කාරය කියන්න. ඉතින් ජලය කියන්නේ අපේ මූලික අවශ්‍යතාවයක්. මෞලික උතුමනි අපේ ආගමේ කියන්නේ මේ වගේ දේවල් දිවා රැ පින් සිදු වෙන වැඩ කියලා. ජලය ලබා දෙන එක. හේදඩු පාලම් තනන එක, පින්තාලි තියෙන එක, මේ ජලය සපයන ඒවා බොහොම පින් සිද්ධ වෙන වැඩ. එහෙනම් හැම දෙයකට මොනවද අවශ්‍යලා තියෙන්නේ? මේ ජලය. අපි සමහර ගම්වලට යනවා, නිදා ෆවුන්ඩේෂන් එකේ ගම්වලට යනවා. ඒ ගම්මන් අපි ගියපු වෙලාවේ ඒක අම්ම කෙනෙක් මට පෙන්නුවා මේ වතුර බෝතලයක්. මවලෙතුම මේ වතුර දැන් බොන්නේ කියලා. නමුත් වතුර මොනවද තිබ්බේ? පණුව. අවුරුදු 8ක ළමයෙක්ට වකුගඩු රෝගයක් පැහැදිලා. ඒ වතුර ටික බීලා. එහෙනම් මේ වතුර ටික ආරක්ෂා කරගන්න. ජලය මිල හොයල නොහැකි සම්පතක්. දැන් මේ ළමයින්ට මේ ජලය හිඟයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ළමයි ගොඩාක් සතුටුයි. අපි පාසලට මේ වතුර දුන්නු ඒ නිදා පදනමේ මහත්මයාට බොහොමත්ම ස්තුතියි. ඉතින් අපේ පාසලේ ළමයි සතුටින් ඒක ප්‍රයෝජනය කරන අපිට පේනවා. ඉතින් අපේ හිතට දැනෙන සතුට වචනෙන් කියලා නිම කරන්න බෑ. ඔබතුමාලාට බොහොමත්ම ස්තුතියි. සිතන පතර හැමදේම ඉෂ්ට වෙන්න ඕන.